අපි කවුරුත් පර්ෆෙක්ට් නොවන නිසා අපේ ඇතුළාන්තේ ඉන්න අර නපුරු මිනිස්සයා සමහර වෙලාවට එළියට එන අවස්ථාවල් තියෙනව නේද? අපි හැමෝම මිනිස්සු විදිහට හැම වෙලේම බොහොම ආදරණීය මිනිස්සු විදිහටම ජීවත් වෙන්නේ නැහැ. ජීවිතේන ප්‍රශ්න හැලහැප්පීම් එක ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට අපේම සිතුවිලි අපේ පාලනයෙන් ගිලිහෙන අවස්ථා ඕනි තරම් වෙන්න පුළුවන්. අපි අනවශ්‍ය විදිහට කේන්ති ගන්නවා, කලබල වෙනවා. එහෙම නැත්නම් අසාමාන්‍ය විදිහට නිශ්ශබ්ද වෙනවා. ඒ විතරක්ද? හීනකින්වත් නොහිතපු වචන වලින් මිනිසුන්ට දමල ගහපු අවස්ථා නැද්ද? ඒ වගේ වෙලාවල් වලට අපේ වටේ ඉන්න සමහර මිනිස්සු අපිට අහිමි වෙලා යනවා. ඒ සමහර ආදරණීය මිනිස්සු අපි ඒගොල්ලන්ට ආදරණීය නොවන අවස්ථාවලදී පවා අපේ හැම දෙයක්ම දරාගෙන අපිත් එක්ක හැමදාමත් ඉන්න තීරණය කරනවා. අපි මොන මෝඩ් එකක හිටියත් අපිට එක වගේ ආදරය කරන්න උත්සාහ කරනවා. සතුටින් සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සෙකුට ආදරය කරන්න ලේසි වුණාට කේන්තියෙන් කලකිරීමෙන් ඉන්න මිනිස්සෙකුට ආදරය කරන එක ඔය හිතන තරම් ලේසි නෑ.